තෝත් පොන්නෙක්. මං හිතුවේ උඹේ පුතා විතරයි පොන්නයා කියලා. උඹ මේ එක YouTube කාර්යයත් එක්ක මට බනින්නේ. යකෝ. තෝගේ පුතා මගේ YouTube channel එක ගත්තේ. හරි. එතන ඉන්නේ උඹේ පුතා. ඒ පොන්න වැඩ. පිරිමි කරන වැඩ නෙමෙයි ගෑනු කරන වැඩ. ඔබ ගිහින් කියනවා මේ මම ක්‍රිකට් පාලක මණ්ඩලය ළඟට ගිහිල්ලා කුණුහරුපෙන් පැන්නලු නළුවෙන්ට නිලියන්ට. යකෝ මගේ පුකේ අමාරුවට ගියා නෙමෙයි මම. මේ රටක් ආදරය කරන ක්‍රීඩාව රැකගන්න ගියේ. උඹලා කැමති දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නේ උන්ටයි රාජපක්ෂලාට පුක දෙන හාමුදුරුවන්ටයි විතරයි. හරි. ඉස්සල්ලාම පුතා හදාගනි. උඹලට බයිනවා උඹේ පුතාට කියපන් ඇති වෙනකම් මඩ ගහන්න කියලා. මම බය නෑ. ඌ මට අත තියලා කරගත්තේ හොඳ වැඩක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගනි පීති රාජ්. හරි? උඹේ දුවත් ගිහින් උඹේ පුතා නාමලයට දෙනවනේ. උඹලා එහෙම එවුන්නේ. ඔය කියන්නේ කාර් එකේ පටවගෙන යනවා කියලා නාමලට දෙන්න. උඹලා එහෙම එවුන්නේ බං. මට ඇඟිල්ල දික් කරන්නේ. තෝපිත් හොරු තමයි. හොරුන්ට කඩේ යවුනේ වුණුත් හොරු තමයි. ඒක හොඳට මතක තියාගන්න. JVP කාර්යෝ කියන කට්ටිය මම හඳුන්වන්නේ සාමාන්‍යයෙන් බල්ලොන්ට ජාතක වෙච්ච JVP පඩංගු කියලා. මොකද ඊට වඩා උන්ව හඳුන්වන්න වැදගත් විදිහක් ඇත්තටම මගේ ඔළුවට එන්නේ. අහිංසක දුප්පත් මිනිස්සු රස්සාව කරපු රබර් ෆැක්ටරියේ ගිනි තියන්න පුළුවන් නම් මුන්ට අහිංසක දුප්පත් මිනිස්සු ගමට ගිය ගමෙන් නගරයට ගිය CTB ටකරම් බස් එක ගිනි තියන්න පුළුවන් නම් මුන්ට රබර් ෆැක්ටරිය තේ ෆැක්ටරිය ඊට පස්සේ දුම්රිය තැපැල් කන්තෝරුව මේවා මේ රජයේ දේපල මුන්ට ගිනි තියන්න පුළුවන් නම් ට්‍රාන්ස්ෆෝමර් එක ගමේ මිනිස්සුන්ට ලයිට් ටික දීපු ගමේ දරුවෝ පාඩම් කරපු පොත් පාඩම් කරපු ඒක ලයිට් ටික දීපු ට්‍රාන්ස්ෆෝමර් එක මුන්ට ගිනි තියන්න පුළුවන් නම් එතකොට මුන්ගේ ජාතකයේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙම මේ රටේ දේපල රාජ්‍ය දේපල විනාශ කරපු අහිංසක දුප්පත් මිනිස්සු මේ ජීවන සටනක නිරත වෙලා හිටපු එදා වේල මහන්සි වෙලා කුලී වැඩ කරලා හොයාගෙන ගෙදෙට්ට ඇවිල්ලා කාලා සම්බෝලයි බතුයි අලහොද්දයි බතුයි කාලා නිදා ගන්න හදන මිනිස්සු එළියට අරගෙන වෙඩි තියපු JVP කාර්යොන්ට උන්ගේ මොකක් හරි ජාතකයේ අවුලක් තියෙනවනේ. එතකොට ඒකට මට ඒ හින්දා මට ඊට වඩා උන්ට කතා කරන්න වැදගත් විදිහක් මට තේරෙන්නේ නැහැ. දැන් මුන් මේ කඩප්පුලියෝ ටික මුන් දැන් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ දැවැන්ත සේවයක් මොනතරම් විශාල සේවයක් කරාද මේ රටේ කොහේ හරි පාරක් ගත්තොත් ඒ පාර කාපට් කරලා තියෙන්නේ මහින්ද මහත්තයා. කොහේ හරි පාරක් කොන්ක්‍රීට් කරලා තියෙනවනම් ඒක කරලා තියෙන්නේ මහින්ද මහත්තයා. ඉස්කෝලේක විද්‍යාගාරයක් හදලා තියෙනවනම් ඒක හදලා තියෙන්නේ එතුමා. කොතන හරි ටවුන් එකේ ගොඩනැගිල්ලක් අලුතෙන් හදලා තියෙනවනම් අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ප්‍රාදේශ සභා ගොඩනැගිල්ලක් හදලා තියෙනවනම් ඒක හදලා තියෙන්නේ එතුමා. කැම්පස් එකක් හදලා තියෙනවනම් කැම්පස් එක අලුත් හොස්ටල් එකක් හදලා තියෙනවනම් අලුත් ගොඩනැගිල්ලක් හදලා තියෙනවනම් ඒක හදලා තියෙන්නේ එතුමා. හයිවේ එක ඊට පස්සේ මහා මාර්ග තියෙන මහා මාර්ග පළල් කරන ඒවා සියල්ල කරලා තියෙන කොළඹ ඉඳන් කුරුණෑගලට එනකම් මේ වගේ මේ පාරවල් වල ඒ තියෙන ට්‍රැක්ස් ටික පළල් කරලා වැඩි කරලා හදපු එකේ අද කොච්චර පහසුවෙන් මේවා ගමන් කරනවද වාහන ගමන් කරනවද. ඒ වගේ ලංකාව පුරාම හැම තැනකම ඒ තියෙන පාරවල් පළල් කරලා ඊට අමතරව අතිරේක මහා මාර්ග ඉදි කරලා කාපට් පාරවල් හදලා ඉතින් ඒ වගේ මේ රටේ කරපු දැවැන්ත සේවය මේ ඇස්කන් තියෙන මිනිස්සුෙකුට පේනවා. දැන් මේවා පේන්නේ නැහැ වගේ මුන් අහනෝනේ මහින්ද මොනවද කෙරුවේ කියලා. ඉතින් මුන් ඇවිල්ලා බල්ලොන්ට ජාතක වෙච්ච JVP පඩංගු නෙවෙයිද? මුන් වගේ පොල් බූරුව එක පුළුවන් ද නිකන් හිතන්නකෝ රටක් දියුණු කරන්න පුළුවන්ද කියලා මේ වගේ පොල් බූරුව එක. එහෙම මේ පොල් බූරු චින්තනයක් තියෙන උන්ගේ මහින්ද මොනවාද කරේ කියලා අහන්න තරම් කඩප්පුලියෝ එක පුළුවන් ද රටක් දියුණු කරන්න කවදාවත්. ඒ කියන්නේ උන්ට මෙලෝ දෙයක්ම දැන් උන්ගේ මොලේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. උන්ට තේරෙන්නේ මහින්ද හොරා කියන එක විතරයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ කරපු අනන්ත සේවය කරලා තියෙන අනන්ත වැඩ විසඳ වූ ප්‍රශ්න මේ වගේ පිළිබඳ කිසිම විඥානයක් කිසිම අවබෝධයක් මුන්ට නැහැනේ. එතකොට එහෙම එවුන් ටිකක් රජය කරනකොට රාජ්‍ය බලය කරනකොට උන්ගෙන් මිනිස්සුන්ට කවදාවත් සහනයක් එන්නේ නැහැ. අද මිනිස්සුන්ට මොන වගේද සහනයක් තියෙන්නේ? අද 3-4 ගුණයක් බදු ගෙවන මිනිස්සු අත්‍යවශ්‍ය භාණ්ඩ වලට. ඒ මිනිස්සු ඒවට අඩු ගන්න සැනසෙන්න රටේ වැඩක් කරනවද? නැහැ. එදා කරපු මෙගා ප්‍රොජෙක්ට් ටික එතන ඉස්සරහට අඩියක් ගෙනියන්න මුන්ට හැකියාවක් නැහැ. හැබැයි මුන් වගේ පොරවල් නැහැ, මුන් වගේ වැඩෝ නැහැ වගේ තමයි විපක්ෂේ ඉන්න
ඉන්නකොට ටෝක් දුන්නේ. අද ඇවිල්ලා මුන්ට බලය අරගෙන ඉවරලා අද රට කිසිම වැඩක් කරන්න බැරි තැනක අද රට හිර කරලා තියෙනවා. මු විපක්ෂයේ ඉන්නකොට වැඩක් කරන්න දුන්නෙත් නැහැ. ආණ්ඩු බලයක් අරගෙන වැඩක් කරන්නේ මුන් වගේ ටිකක් ඇත්තටම මේ රටට මොන සාපයක්ද කියලා මේ රටේ මිනිස්සු තේරුම් ගන්නවා. අද නැගෙනහිර පළාත උතුරු පළාතේ පන්සල්වල පුදුම ගැටලු ගොඩක් තියෙන. ඒ පළාත්වල ඉන්න මිනිස්සු පුදුම දුකක් විඳින්නේ සිංහල මිනිස්සු විශේෂයෙන්ම. ඉතින් මේ සිංහලයට අරින්න එක ඇත්තටම සිංහල මිනිස්සුන්ට අරින්න ඕන. ඇත්තටම සිංහල මිනිස්සුන්ට ඇවිල්ලා මේ කෙලෙහි ගුණයක් නැති මෙලෝ මොලයක් නැති ගොන් 70 මුන් ඇත්තටම මේ සිංහල මිනිස්සු කියන කට්ටිය උන්ට ඇත්තටම අරින්න ඕන අවංකවම. මොකද තමන්ගේ මිනිස්සෙක් මේ රටේ රජකමට පත් කරනකොට උගේ හරියට ජාතකයේ කොහෙද තියෙන්නේ කියලා හොයලා බලලා පත් කරගන්න දැනගන්න ඕනනේ. ඔළුවක් තියෙන මිනිස්සු. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා පත් වෙලා කිව්වා මම සිංහල බෞද්ධ නායකයෙක් කියලා. එතුමා ඒක කිව්වේ ඇයි? මෙතන මේ සිංහල බෞද්ධයන්ට දැවන්ත ප්‍රශ්න ගොඩක් උතුරු නැගෙනහිර පළාත්වල වෙනත් පැතිවල තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්න සිංහල බෞද්ධ නායකයෙක් ඇර වෙන ඩයස්පෝරා එකකින් හරි එහෙම නැතුව මේ වෙනත් අන්තවාදී කල්ලි කණ්ඩායම් වල අතකොළුවක් වෙච්ච නායකයෙකුට ඒක කරන්න බෑ. ඉතින් දැන් මූ ඇවිල්ලා මේ කඩප්පුලි අනුරයා මේක පත් කරුවේ කවුද? ඩයස්පෝරා එකේ ඉන්න මේ දෙමළ අන්තවාදී කණ්ඩායම් ටිකයි ඊට පස්සේ අනික් අන්තවාදී කණ්ඩායම් ටිකයි උන් ටිකනේ එකතු වෙලා මූව පත් කරේ මුට සල්ලි දුන්නේ එයාලනේ. හරි එතකොට මේ එහෙම පත් කරපගත්ත ජනාධිපතිගෙ මේ සිංහල බෞද්ධයෝ සේවය බලාපොරොත්තු වෙන්න බෑ. ඌට ඒක කරන්න බෑ. ඌ ඇවිල්ලා ඌ ඡන්ද ගන්න කලින් දීපු පොරොන්දු තියෙනවනේ කෙලවනවා සිංහලයන්ට කියලා. එතකොට ඒ ටික තමයි ඌ කරන්නේ. ඉතින් මේවා තේරුම් ගන්න නැතුව මෝඩයෝ වගේ ගිහිල්ලා ඡන්දෙ දීලා අද ඇවිල්ලා දැන් අද හොම්බෙන් යන තැනට රටේ මිනිස්සු පත් වෙලා තියෙනවා. ඉතින් සමහරු තව තමන්ගේ උද්දච්චකමටයි කඩප්පුලිකමටයි කියනවා අපි මේ අඩුවට කණ්ඩ නෙමෙයි මේ ආණ්ඩුව ගෙනාවි කියලා. එතකොට මූ තවත් මේවා වැඩි කරනවා. දැන් ලයිට් බිල් එහෙම 3න් එකක් අඩු කරනවා කියලා දැන් මේ 3න් එකක් දැන් වැඩි කරලා තියෙනවා. ඒ වගේ අනික් හැම එකම තව ඉස්සරහට හොඳ බඩු හම්බෙනවා. හොඳ පරිප්පු හම්බෙනවා. ඉතින් ඇත්තටම මේ සිංහල බෞද්ධ මිනිස්සුන්ට මේවා විශේෂයෙන්ම හම්බෙන්න ඕන මේ පරිප්පු. මොකද මේ මිනිස්සු කවදාවත් බුද්ධිමත්ව තමන්ගේ රට ගැන හිතලා තීරණ ගන්න තරම් ඒ තමන්ගේ බුද්ධිය දියුණු කරගෙන නැහැ. තමන්ගේ බුද්ධිමත්කම කියන එක දියුණු කරගන්නවා. කවුරු හරි එකෙක් ඇවිල්ලා ගිලි ටික උල් කරලා කට උල් කරලා පච කියනකොට උගේ පස්සේ යනවා නම් හරක් රැළ වගේ ගිහිල්ලි ඉවරලා උන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් මේ රට හදයි කියලා එහෙම හදන්නේ නැහැ. උන් ඇවිල්ලා අන්ත අවස්ථාවාදී. උන් ඒකෙන් කරන්න පුළුවන් තරම් හොරකම් කරගෙන දැන් මුන් ඇවිල්ලා මුළු භාණ්ඩාගාරෙම හොරකම් කරගෙන හරි අති විශාල ධනස්කන්ධයක් අයින් කරගෙන ඉවත් කරගෙන මුන් යනවා ඡන්ද පෙරදිලා දැන් ඉස්සරහට. එතකොට ඇවිල්ලා එව්වගේ ණය මුන් ගත්තෙව්ව මිනිස්සු ගෙවන්න ඕන. දැන් රටේ වැඩක් කරලා තියෙනවද? වැඩ මොකුත් නැහැ. එතකොට අර ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ ඒ ටික තමයි අන්තිමේදී වෙන්නේ. ඉතින් ඕවා තමයි ඡන්ද දීලා අපේ මිනිස්සු කරගන්න දේවල්. ඉතින් මේ දැන් ඒ විතරක් නෙමෙයි දැන් මේ රටේ ගැටලු ප්‍රශ්න කියනවා අද දවසින් දවස වර්ධනය වෙනවා වැඩි වෙනවා මිසක් මේ එකකටවත් විසඳුමක් පේන තෙක්මානිකවත් නැහෙනි. ඉතින් මේක තමයි ඇත්තටම වෙන්න ඕනේ අපේ මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා මීට පස්සෙවත් ඔළුව පාවිච්චි කරලා දැන් ගෝඨාභය රාජපක්ෂ වගේ නායකයෙක් මහින්ද රාජපක්ෂ එතුමා ඒගොල්ලන් පැහැදිලි දැක්මක් තිබ්බා. ඒගොල්ලෝ රට ගෙනියපු දිශානතියක් තිබ්බා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා මේ රට කොයි පැත්තටද යන්නේ. මේක දියුණු වෙන පැත්තකට යන්නේ. දැන් මේ JVP කාර්යවන්ට උන්ට තේරෙන්නේ මහින්ද හොරා කියන එක විතරයි. උන්ගේ ඔළුව ඊගානට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මේ රටේ කොච්චර සුකුත මුදිත කෙරුවත් මේ රටේ කොච්චර හොඳ වැඩ කරත් මේ රට කොච්චර වේගෙන් සංවර්ධනය කරත් මේ JVP කාර්යෝ කියන බල්ලොන්ට උන්ට තේරෙන්නේ මේ රටේ වැඩක් කරනවා මේ රට දියුණු වෙනවා කියන එක උන්ට තේරෙන්නේ නැහැ. උන්ට තේරෙන්නේ මහින්ද හොරා කියන එක විතරයි. ඉතින් ඒ තරම් බල්ලෝ ඒ තරම් බූරුවෝ. ඉතින් ඒ නිසා මේවා තේරුම් අරගෙන අනිත් මිනිස්සු අඩු ගන්න උන් ඉන්නේ 103යිනේ කාලකන්ණියෝ ටික. එතකොට අනිත් මිනිස්සු ඇවිල්ලා මොලේ පාවිච්චි කරලා වැඩ කරගත්තේ නැත්නම් එහෙම මේ රටට කවදාවත් අනාගතය මීට වඩා හොඳ පරිප්පු ඉස්සරහට කණ්ඩ වෙනවා කියන එක නම් මතක තියාගන්න වෙනවා. දැන් මේ වෛද්‍යවරු මං කිව්වෙත් එක වෛද්‍යවරු මේ වැඩ සංකේතයක් ලෙස වර්ජනය කරන අතර ළමා රෝගවල පිළිකා රෝගවල සහ ඩෙන්ගු රෝගීන් රෝහල සේවා පවත්වන්න යනවා. එතකොට ඒ නිසා ආණ්ඩුව පම්පුවර ගවොත් එමා වෛද්‍යවරුන්ගේ වර්ජන අසාර්ථක ඔය වැඩේ කරන්නේ කියලා වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා සාර්ථක කරලා පෙන්නන්න. ඒතකොට ඒක වාක්‍යම කාටද තියෙන්නේ? ඒක ආණ්ඩුව බාර ගන්න ඕන. ආණ්ඩුව අරන මේ වෙලාවේ ආණ්ඩුව සහ ජනතාවත් ස්තුතිවන්තව මේ සටනක් කරද්දිත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට වෛද්‍යවරු තීන්දුවක් කරන් තියෙනවා. ඒක හොඳයිනේ ඒක. ආණ්ඩුව ස්තුතිවන්ත වෙනවා. ඔව් ස්තුතිවන්ත වෙනවා. වෛද්‍යවරු තමගේ වාක්‍යමට වගේ කියලා තියෙනවනේ. ඒතකොට ඒ වාක්‍යමට වගේ කියලා තියෙද්දී ඒකට කෝචොක් කරන්න ගියාම ඒකට නිකන් විරුද්ධතාවු කරන්න ගියාම වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා රයිට් එහෙනම් අපි ඇත්තට කරලා පෙන්නන්නම් කියලා. එතකොට රෝගීන්ගේ ජීවිතත් එක්ක තමයි සෙල්ලම තියෙන්නේ. රෝගීන් ජීවිතත් එක්ක තමයි මේක ගැටෙන්නේ. හැබැයි එහෙම වුණාට පස්සේ කවුද ඒකට වගේ කියන්න ඕනකම තියෙන්නේ? වග කියන්න ඕනකම තියෙන ආණ්ඩුව. මොකද මේ
එහෙම නැතිව වර්ධනයක් කරන වෙලාවක ඒ වර්ධනයට විහිළුතාලු කරලා අර මහ එකක් ඇඳු ගන්න ආණ්ඩුවනේ. නිසා මේක මෝඩ ආණ්ඩුවක්. ඔළුවක් නැති ආණ්ඩුවක්. හරිම උද්දච්ච ආණ්ඩුවක්. මේකින සමහර ඇමතුරු උද්දච්චයි. ඔළුව තිබ්බට ඔළුව ඇතුලේ මද නැහැ. Sanju Lux YouTube channel like and subscribe. Carol set when I'm in Nika.